මගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඕන නිසා හැමදාම තේ එක්ක මම බොන්නේ සමහන්. ඉන්දර මිල්ලාගේ අඩු වෙන්නේ නැහැ කොහොමද මේ රජයත් එක්ක නම්. යන්න දීලත් වැඩන්නේ. නිස්සුන්ට සාහනයක් නැහැ ඉතින්. බලමු ඉස්සරහට. බලාපොරොත්තු වෙන්නම් හිටියා ඉතින් සමහරලාට ඉතින් කරන්න බැයි නම් ඉතින් මොනව කරන්නද කි. සාමාන්‍ය විදිහට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකත් ජයග්‍රහණයක් නේ. ඒ හින්දා ඉතින් ඉදිරියටත් මේ බලාපොරොත්තු වෙනවා මේ අඩු වෙයි කියලා. අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඉතින් අඩුුන්නේ නැහැ. මොනව කරන්නද කියලා ඉතින් හිතා ගන්නවරු ඉන්නවා. තෙල් මිල නම් ඉතින් එච්චර අවුලක් නැහැ සර්. කෑලි මිලයි ස්පෙයා පාර්ට් වලයි ටයර් වල මිල අඩු වුණා නම් හරිසේ. එහෙනම් ඉතින් තෙල් විතරක් අඩු කරලා හරියන්නේ නැහැ නේද සර්. කැටිච්ච රටක් ආයි ගොඩ ගන්නත් ගේමක් ගන්න බෑ. බලාපොරොත්තු වෙනවා කීයක් හරි වැඩි අඩු වෙයි කියලා. අඩු වෙලා නැහැ නේද ඉතින්. හරි අමාරුයි මොකද කරන්නේ ඉතින් නේ. හැමදාම මේ තෙල් මිල අඩු වෙලානේ ලෝක තෙල් මිල නේ. බලාපොරොත්තු වෙයි අපිට රුපියල් 5ක් අඩු වෙයි කියලා. අඩු නැහැ නේ. හරි අමාරුයි. බලාපොරොත්තු වෙනවා ඉතින් කීයක් අඩු වෙයි කියලා. අඩු වෙන්නේ නැහැ. මේක බොරු සූත්‍රයක් වගේ අපිට පේන්නේ නේ. අපි සහනයක් බලාගෙන හිටියා. ඒත් ඉතින් මේ වෙලාවේ අඩුුන්නේ නැති උනායි කියලාත් ඉතින් එහෙම මොකද දොස් කියන්නත් බෑ. මොකද IMF එකත් එක්ක රජේ හිර වෙලා ඉන්න හින්දා ඒක සීමාවකට මේක කරන්න වෙලා තියෙන හින්දා ඉතින් ඒක න සහන දෙන එක සහන දෙනවා නම් හොඳයි. මේ ඒ ගැන ඉතින් අපි ඊළඟ වතාවේ බලාපොරොත්තු වෙනවා මේක අඩු වෙයි කියලා කියක් හරි. හැම පැත්තකින්ම මිනිස්සුන්ට ටිකක් අර පීඩනය ටිකක් අමාරුයි. ඒ වුණත් ඉතින් අපි පොඩ්ඩක් අවස්ථාවක් දෙනවා රජයට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. රට යන විදියට මේ යන හොඳ ක්‍රමයේ හොඳයි කියලා හිතනවා. මොකද බැලන්ස් එකේ. මොකද ලොකු බලාපොරොත්තුවක් තියන්න අමාරුයි දැන්ට. ඉතින් මේක ෂේප් කියලා මම හිතනවා. බලමු ඉතින් නේ ඉස්සරහට මොන හරි දෙයක් වෙයි අනිවාර්යයෙන්. ඔව් බලාපොරොත්තුවක් තියෙනවා ඉතින්. බලමු ඉතින් නේ. ඉවසගෙන ඉන්නවා. හරි thank you. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.